පාරාපත සමාගමකට සම්බන්ධ බවකල වන්නේ පිටිකල සුසුදලාගේ මායාවේ මන්දනමයි ඒ පිළිබඳව කෙටි විස්තරයක් මේක පැහැදිලි ලෙසම දුර්ගම රජුගේ කාලයේ සිට ආරම්භ වෙච්ච කියලා කියන්න පුළුවන් ඒ සමගම අවුරුදු දන්නා කියන පරිදි අපේ පුරාවෘත්තවල පවා විතර සඳහන් වෙලා තියෙන විවිධ ජයසේන අපේ පුරාවෘත්තේන කියන ඒ ඉගලව දෙවියෙක් ලෙස හැඳින්වෙනවා. ඔහු විසින් මේ සඳහා දායාද කර සිටින බොහෝ ශිල්පකම් තියෙනවා. මේ කියන බොහෝ ශිල්පකම ඔහුගේ ආශිර්වාදයක් එහෙම නැත්නම් සටන් කලාවක් ලෙස අපිට හඳුන්වා දීමට හැකියි. මේ කියන තවත් විශේෂී ලක්ෂණයක් තමයි මෙය සුවට නැහැ. ඒ කියන්නේ මේ ගත්තොත් එහෙම මේ ඉතාමත් වශයෙන් අරගෙන තිබෙන්නේ සතුන්ගේ සතුන්ගේ හැසිරීම රටාව. මේ උදාහරණයක් කියනවා නම් දිවියාගේ හැසිරීම රටාව මෙහිදී බොහෝ සෙයින් උපකාරයට අරගෙන තියෙනවා. ඒ අනුගමනය කර තිබෙනවා. ඒ වගේ තවත් කියනවා නම් එම ව්‍යාපාරකම් එලෙසින්ම මනුෂ්‍ය ශරීරය මගින් විදහා දැක්වීමට මෙහි උත්සාහ කර තිබෙනවා. එම නිසා මෙහි සාමාන්‍ය කලාවකද ආදී මේ උමත බවක් දක්නට නැහැ. ගොරෝසු බවක් දක්නට ඇති. එහෙත් ඒ ඉතාමත් ප්‍රායෝගික බලාපොරොත්තුන්ට හැඟෙනවා. දැන් මෙහිදී කියහැකි දැන් සුළුමකට කලින් නමස්කාරය ආරම්භ වුණා. නමස්කාරයෙන් පසුව සාමාන්‍ය වශයෙන් කෙරෙන පළමු මන්ත්‍රියය මේ මගින් තමයි මෙම පළමු මන්ත්‍රියේ පළමු මන්ත්‍රිය ව්‍යායාම දෙක හැඳින්වෙන මෙම ව්‍යායාම දැන මේ මොහොතේදී සම්පූර්ණය කරනවා. මේකේ ව්‍යායාම 18ක් මේ සඳහා යොදා ගන්නවා. මේකේ එක්තරා විශේෂත්වයක් තමයි මෙම මන්ත්‍රී 18ම සකස් වී උත්තරයේ සිටි දක්ෂව සම්පූර්ණ කරනු ලැබෙන ඔහු මෙම අංගම්තර සටන් කලාවේ ඉන්ද්‍රියක් පවතිය හැකියි. උදාහරණයක් හැටියට මා පෙර සඳහන් කළ ආකාරයෙන් මෙම මන්ත්‍රියායන් වලදී ඒ දිවියාගේ හැසිරීම රටාව උපයෝගී කරගෙන කෙරෙන බොහෝ ව්‍යායාම් තිබෙනවා. එම දිවියාගේ හැසිරීම රටාව ශරීරයට උණුසුම පුහුණු කිරීම මගින් ඔවුන්ට පුළුවන් එම දිවියාගේ හැසිරීම රටාව උපයෝගී කරගෙන එම දෙන පහර දීමට සම්බන්ධ उपयोगी करेगा एवं पहाड़ी सियरम एवं शब्दयंत अनुरूप දැන් ඔබට දකින්න ලැබෙන්නේ අත් පරිදි මේ මගින් එම ක්‍රීඩාවේ මෙහිදී දේශ ක්‍රීඩකයෝ මේ මඟ පෙන්වීම අනුව සහ ඔවුන්ට ලැබෙනවා එහිදී විශේෂ සකලේ මුතුන් නිත්තන්ට තමුන්ගේ ගුරුවරයාට ආචාර දැක්වීම සහ ගරු බුහුමන් කිරීමයි. දැන් ඔබ දකින්නේ වීසති
දැන් ඔබ මොහොතකට පෙර දිනේ දීපති නම් වූ දෙවියන් නිසා කෙරෙනා වූ දෙන නමස්කාරයයි. මේ දැක්ම පහරකින් සඳහා යොදා ගැනීම උපක්‍රමයක්. මේ සමගම ඉදිරියේදී ඔබට දකින්න ලැබෙනවා ශක්ති නම් නමස්කාරයක්. එයද සහස්‍ර විසති සහ ශක්ති ඒ යන ඒ විවිධ දෙවියන්ට කෙරෙනා වූ පූජාවක්. එමෙන්න පටන් සඳහා විශේෂ නැතිනම් පහරකින් සඳහා යොදා ගැනීම ශිල්ප ක්‍රමයක්. දැන් ඔබට දකිනවා බල්ටි සංගණනයේ අවස්ථාවේදී ඔබට දකින්නට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන් මේ සටන් කලාකරුවන්ගේ පූර්ණ දක්ෂතාවය මේ ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් නැහැ. මොකද අයහපත් කාලතුනේ නිසා පොළව බොහෝ තෙපලට නිසා විතර තුනේ නිසා ඔවුන්ගේ ජීවිත ප්‍රතිපදාවක් නිකුම ආයතනයේ එදිට නොවන බව යම් සදාන් කිරීමට අවශ්‍යයි. එසේ නමුත් කෙසේ හෝ ඔවුන්ගේ නිපුණතාවය මෙහි එළිදැක් වීම සඳහා ඔවුන්ගේ උපරිම දක්ෂතාවය යොදාගෙන සිටිනවා.